ශ්‍රී ලංකාවේ අපිට පරිසර සාක්ෂරතාවය තියෙනවද? ලංකාවට මේ ඇති වුණු විවසනෙත් එක්ක ගොඩක් අය මේ ගැන කතා කරනවා මම දැක්කා. මොකද්ද මේ පරිසර සාක්ෂරතාවය කියන්නේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරිසර සාක්ෂරතාවය ගොඩක් අඩු මට්ටමක තියෙන කියන කාරණය ගැන. ඇත්තටම මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි මේ පරිසර සංරක්ෂණයට එමත් නැත්නම් මේ වන සංරක්ෂණයට ඇත්තටම මේ නීති මගින් විතරක් මිනිසු දායක කරගන්න බෑ. ඒ කියන්නේ නීති මගින් හිර කරලා මිනිසුන් මේ පරිසර සංරක්ෂණයට එකතු කරගන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම මේ ජනතාව තුළම නැත්නම් මිනිස්යා තුළම ආකල්පීය වෙනසක් ඇති වෙන්න ඕනි කියන කාරණේ. එතකොට අපි මිනිසා තුළ එහෙමත් නැත්නම් මේ ජනතාව තුළ ආකල්පීය වෙනසක් ඇති කරන්න නම් අනිවාර්යයෙන්ම ජනතාවගේ පරිසර සාක්ෂරතාවය ගොඩක් උඩ මට්ටමකට ගේන්න ඕනි. එහෙම කරොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ ජනතාවගේ ආකල්පීය වෙනසක් ඇති කරන්න. නමුත් මේ පරිසර සාක්ෂරතාවය ගැන කතා කරොත් මම දැකලා තියෙනවා ගොඩක් දෙනෙක් මේ පරිසර සාක්ෂරතාවය කියන ඒ වචනේ තේරුමත් හරියට අවබෝධ කරගෙන නැහැ කියන කාරණා. අද අපි බලමු මේ ඇත්තම මේ පරිසර සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද කියන එක. මේ පරිසර සාක්ෂරතාවය ගැන කතා කරොත් අපිට පුළුවන් මේ පරිසර සාක්ෂරතාවේ ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න. එතනම් පඩිපෙළක් වගේ. මේ පියවර තුන අනිවාර්යෙන් ගමන් කරන්න ඕනි මේ පරිසර සාක්ෂරතාවය සාක්ෂාත් කරගන්න. ඒකේ පළවෙනි එක තමයි මේ පරිසරය සම්බන්ධ මූලික කරුණු පිළිබඳව දැනුම අපි තුල වර්ධනය කරගන්න ඕනි. මේක තමයි පළවෙනි පියවර. මොකද්ද මේ මූලික කරුණු? ප්‍රධාන වශයෙන් ජල ගෝලය කියන්නේ මොකක්ද? නැත්නම් මේ වායු ගෝලය කියන්නේ මොකක්ද? එතකොට මේ සුලි කුණාටුවක් කියන්නේ මොකක්ද? සුලි කුණාටුවක් ඇති වෙන්නේ කොහොමද? ඒ වගේම මේ ආහාර දාම කියන්නේ මොකක්ද? ඒ වගේ මේ පරිසරයේ සම්බන්ධ පොඩි පොඩි කරුණු පිළිබඳව දැනුම ජනතාව තුළ වර්ධනය කරගන්න ඕනි පළවෙනි පියවර විදිහට. මොකද මේ මූලික කරුණු ටික හරියට අවබෝධ නොවුනොත් එහෙමත් නැත්නම් මේ මූලික දැනුම පරිසරයේ සම්බන්ධව ජනතාව තුළ තිබ්බේ නැත්නම් අපිට ඊළඟ පියවරට ගමන් කරන්න බෑ. ඊළඟ පියවර මොකද්ද? මේ සාක්ෂරතාවය. ඊළඟ පියවර තමයි මේ අපි එකතු කරගත්ත මූලික පියවරෙන් එකතු කරගත්ත පරිසරයේ සම්බන්ධ මූලික දැනුම එකතු කරගෙන අපේ අවට අවකාශය එහෙමත් නැත්නම් අපේ අවට තියෙන පරිසරය තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ඇති කරන්න ඕනි අපි ජනතාව තුළ. ඒ කියන්නේ මොකක්ද? මම මේක පොඩි උදාහරණයක් කියන්නම්. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ වගේ යමුනා ගංගාවේ ඔයාලා දකින්න ඇති අර පෙන වගේ ව්‍යුහයක් මුළු ගංගාව පුරාම ව්‍යාප්ත වෙනවා. මේ ව්‍යාප්තියත් එක්ක මිනිස්සු මේක ආශ්චර්යයක් විදිහට සලකලා ගොඩක් අය පෙන ඇඟේ තවරගත්තා. මේ ගංගාවේ ගිහිල්ලා ස්නානය කරා වගේ විවිධ ගොඩක් දේවල් මේ ගඟත් එක්ක මිනිස්සු ගනුදෙනු කිරීමක් කරා. ඇත්තටම මෙහෙම දෙයක් උනේ ඇයි? මිනිස්සු දන්න ජල චක්‍රය කියන්නේ මොකද්ද සහ ජලයේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ජලයට මේ වගේ දෙයක් ඇති වෙන්නේ මොන වගේ හේතු නිසාද කියලා. ඒක තේරුම් ගන්න මිනිසුන්ට සාක්ෂරතාවය නැහැ. නැත්තම් ඒ දේවල් තේරුම් ගන්න මූලික දැනුම නැහැ. ඇත්තටම ස්වභාවික සංසිද්ධියක් නිසා මේක වුණාද නැත්තම් වෙන සංසිද්ධියක් නිසාද මේක වුණේ කියන කාරණේ. ඇත්තටම මෙතන වෙලා තිබ්බේ රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වෙලා ඒත් එක්ක තමයි මේ පෙන වගේ ව්‍යුහයක් නිර්මාණය වෙලා තිබ්බේ මේ ගංගාව පුරාම. නමුත් මේ දේ තේරුම් ගැනීමට ජනතාව තුළ අර මම කලින් කිව්ව මේ පරිසරයේ සම්බන්ධ මූලික දැනුම ගොඩනගලා තිබ්බනම් මේ අය තේරුම් ගන්නවා මේ ජලාශයේ නැත්මා වෙන්න මේ ගංගාවේ මේ විදියට දෙයක් ඇති උනේ ඇයි කියන කාරණේ ගැන. එතකොට ඕක තමයි දෙවෙනි පියවර. මොකද අපේ අවකාශයේ තියෙන පරිසර කරුණු මේ අවකාශයේ තේරුම් ගැනීමට අපි තුල වර්ධනය කරගත් ඒ පරිසරයේ සම්බන්ධ මූලික දැනුම භාවිතා කරන්න ඕනේ. එතකොට තුන්වෙනි එක මොකද්ද?
මේක තමයි වැදගත්ම පියවර. අපි මූලික දැනුම එකතු කරගෙන ඒ දැනුම තුලින් පරිසරයේ තේරුම් අරගෙන එහෙමත් නැත්නම් පරිසරය අවබෝධ කරගෙන මේ පරිසරය සමග නිවරදිව ප්‍රායෝගිකව කටයුතු කරන්න පුළුවන් හැකියාව අපි තුල වර්ධනය කරගන්න ඕනි. මොකද අපි ළඟ දැනුම තිබ්බත් අපි අවබෝධ කරගත්තත් අපි පරිසරයත් එක්ක ප්‍රායෝගිකව නිවරදිව කටයුතු කරේ නැත්නම් අපේ පරිසර සාක්ෂරතාවය ගොඩ නැගෙන්නේ නැහැ. හරි. මම මෙතනදිත් අර පළවෙනි උදාහරණයම පාවිච්චි කරලා ඔයාලට පැහැදිලි කරන්නම්. අර ජලාශයේ තමන්න ගංගාවේ පෙන වගේ ව්‍යුහයක් නිර්මාණය වෙලා තිබ්බා. මේ ව්‍යුහය ඇති වුණේ ඇත්තටම රසායනික ද්‍රව්‍යයක් නිසා. නමුත් මේක ජනතාව තේරුම් ගත්තේ නැහැ. මේක යම්කිසි ආශ්චර්යයක් කියලා හිතලා කටයුතු කරා. නමුත් අර පරිසරයේ සම්බන්ධ මූලික දැනුම එකතු වෙලා තිබ්බ කෙනෙක් නම් බොහෝ විට මේක තේරුම් ගන්නවා මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි අසාමාන්‍ය තත්ත්වයක් කියලා. ඒත් මේ වගේ අසාමාන්‍ය තත්ත්වයක් අපිට හිතකර වෙන්නත් පුළුවන් අහිතකර වෙන්නත් පුළුවන්. නමුත් අපි මේක දන්නේ අපිට හිතකරද කියලා. එතකොට බොහෝ විට අපිට මේක අහිතකර විදිහට සලකන්න පුළුවන්. මොකද මේ සම්බන්ධව අපි ළඟ හරියටම අවබෝධයක් නැහැ හිතකරද අහිතකරද කියන කාරණේ ගැන. එතකොට අපිට මේ ගංගාවට බහින්න නැතුව ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ජලාශයට කවුරු හරි බහින්න උත්සාහ කරොත්, ගඟට කවුරු හරි බහින්න උත්සාහ කරොත් අපිට ඔවුන් වළක්වන්න පුළුවන්, මේකට බහින්න එපා, ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. මේ අවස්ථාවේදී ප්‍රායෝගිකව කටයුතු කරන්න පුළුවන් පරිසරයටත් අපිටත් නිවැරදිව යහපත් ආකාරයේ යහපත් දෙයක් වෙන විදිහට. ඒ වගේම ඊට පස්සේ පුළුවන් මේ සම්බන්ධව අදාළ ආයතන දැනුවත් කරන්න. ඊට පස්සේ ඒ වගේ එයාලගේ වාර්තා ආවට පස්සේ වාර්තා පිළිබඳව අධ්‍යයනය කරන්න. අන්න එහෙම දේවල් කරන්න පුළුවන් අපි පරිසරය සම්බන්ධව අපේ මූලික දැනුම වර්ධනය කරගෙන ඒ මූලික දැනුම තුලින් පරිසරය තේරුම් ගත්තට පස්සේ. ඇත්තට මේකට තමයි අපි පරිසර සාක්ෂරතාවය කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට මේක තේරුම් ගන්න පහසු වෙන්න ඇති කියලා. පරිසර සාක්ෂරතාවය ගැන කතා කිරීමෙන් විතරක් මේ කතාව අවසන් වෙන්නේ නැහැ. මොකද දිගටම මේ මාතෘකාව සම්බන්ධව වීඩියෝස් එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මම කලින් කිව්ව අර පඩිපෙළේ පළවෙනි පියවර ශක්තිමත් වුණොත් තමයි අපිට ඊළඟ පියවරට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ පඩිපෙළේ පළවෙනි පියවර ශක්තිමත් කරන්න මම අනිවාර්යයෙන්ම ඔයාලගේ දැනුම වර්ධනය වෙන, ඒ කියන්නේ පරිසරයේ සම්බන්ධ මූලික කරුණු පිළිබඳව දැනුම වර්ධනය වෙන වීඩියෝස් දිගටම එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලට මේ පරිසරයේ සම්බන්ධ තියෙන මූලික කරුණු පිළිබඳව විසඳා ගන්න බැරි තැන් තියෙනවා නම් එව්වත් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද ඒ විදිහට එකතු කරොත් මට ඒවටත් අදාළ වීඩියෝස් කරන්න පුළුවන්. ඒ වගේම මම මුලින් කිව්වා වගේ අපිට මේ පරිසරය ආරක්ෂා කරගන්න නම් අනිවාර්යයෙන්ම අපේ ජනතාවගේ ආකල්පීය වෙනසක් ඇති කරන්න ඕනේ. මේ ආකල්පීය වෙනස කියන්නේ පරිසරය මම ආරක්ෂා කරන්න ඕනි කියන කාරණේ ජනතාවගේ මනස තුළට කිඳා බහින්න ඕනි. ඒ දේ කරන්න නම් අපි අනිවාර්යයෙන්ම ජනතාව තුළ පරිසර සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගේන්න ඕනි. ඒ හින්දා ඔයාලට ආරාධනා කරනවා මයිත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා. මම මේ වෙද්දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ව්‍යාපනධාරියෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම මම හැම මොහොතෙම උත්සාහ කරනවා ඔයාලගේ පරිසර සාක්ෂරතාවය ඉහළ නංවන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.